අද අපි සාකච්ඡා කරන්න හදන්නේ එක්ස්නස් එකේ අපි කොහොමද ගෝල් එන්ට්‍රියක් ගන්නෙ RSI ඉන්ඩිකේටර් එක දිහා බලලා. ඉතින් දැන් මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් එන්නේ එක්ස්නස් account එකේ එක්ස්නස් ටර්මිනල් එක. ඉතින් ඔයාට එක්ස්නස් ටර්මිනල් එකට යන්න දන්නේ නැත්නම් මම ඕගොල්ලන්ට මුලින් ඉඳලා කියන්නම් කොහොමද යන්නේ කියලා. ඉතින් ඔයාට එක්ස්නස් ගිණුමක් නැත්නම් ඔයාට සිද්ධ වෙනවා එක්ස්නස් ගිණුමක් හදාගන්න. ඉතින් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි link එක දාලා තිනවා. ඒ link එක හරහා ගිහිල්ලා ඔයාට පුළුවන් එක්ස්නස් account එකක් හදාගන්න. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා එක්ස්නස් කියන්නේ ලෝකේ තියෙන හොඳම බ්‍රෝකර් කෙනෙක්. එක්ස්නස් බ්‍රෝකර් තමයි ස්ප්‍රෙඩ් එක අඩුවෙන්ම charge කරන්නේ. ඉතින් ඔයාගේ trading fee එක ඔයාට ගොඩාක් අඩු කරගන්න පුළුවන් එක්ස්නස් පාවිච්චි කරොත් එහෙම අනිත් බ්‍රෝකර්ස්ලත් එක්ක සංසන්දනය කරලා බලද්දි. ඉතින් ඔයාට account එකට log වුණාට පස්සේ my accounts යටතේ ඔයාට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් කියලා ඔප්ෂන් එකක් ඩෙස්ක්ටොප් එකකින් ඔයාලා යනවා නම් ඉතින් ඔයාලා මොබයිල් එකේ යනවා නම් ඒත් ඔයාට මේ විදිහට ට්‍රේඩ් කියලා බලා ගන්න පුළුවන්. ඔයා මේ ට්‍රේඩ් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට මේ විදිහේ ඔප්ෂන්ස් දෙකක් එනවා. ඉතින් ඔයාට පුළුවන් මේක මෙටා ට්‍රේඩ් වල කරන්න. නමුත් මම ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ එක්ස්නස් ටර්මිනල් එකෙන් කරන්න කියලා. මොකද ට්‍රේඩින් view එක වගේම ප්ලැට්ෆෝම් එකක් තමයි එක්ස්නස් ටර්මිනල් කියන්නේ. ඉතින් එක්ස්නස් ටර්මිනල් එකට ගියාට පස්සේ අපි එනම් බලමු කොහොමද ගෝල් මාකට් එක මේ එක්ස්නස් ටර්මිනල් එකට ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයාට වම් අත පැත්තේ මේ විදිහට ප්ලස් ලකුණක් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ධන ලකුණක්. මෙන්න මේක ටච් කරලා ඉවර වෙලා ඔයා මෙතන XAU USD කියලා සර්ච් කරන්න. XAU USD කියන්නේ ගෝල් මාකට් එකට තමයි. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ මෙන්න මේක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් XAU USD. එහෙම නැත්නම් ගෝල් මාකට් එක මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේ විදිහට ගෝල් මාකට් එක ඩිස්ප්ලේ වුණාට පස්සේ ඔයාට chart එකක් මේ විදිහට දැක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ chart එකට කැමති time frame එකක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි අද කතා කරන්නේ RSI එක ගැන. එතකොට RSI එක අපිට කැමති time frame එකක run කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ තියෙන fund එක අනුව ඔයා short time trade ද ගන්න, එහෙම නැත්නම් day trade ද ගන්න, 1 hour trade ද ගන්න කියලා ඔයා තීරණය කරන්න ඕනේ. ඉතින් ගොඩාක්ම මම trade කරන්නේ 1 hour chart එක බලලා. ඉතින් ඒ හින්දා මම මෙතන 1 hour chart එක මේ විදිහට දාගන්නවා. ඉතින් ඒක වෙනස් කරගන්න පුළුවන් ඔයාට මම කියලා දුන්න විදිහට මේ වම් අත පැත්තේ තියෙනවා 1 hour කියලා. ඉතින් එතන ටච් කරාට පස්සේ ඔයාට අනිකුත් charts වල time frame වලට මේක දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි නම් බලමු RSI indicator එක අපි කොහොමද මේකට chart එකට add කරන්නේ කියලා. ඉතින් ඔයාට වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් indicators කියලා මේ විදිහට තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා ඔයාට බලා ගන්න පුළුවන් indicators විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් RSI indicator එක ගන්න ඔයාට simply type කරන්න තියෙන්නේ RSI කියලා. මේ විදිහට RSI කියලා type කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් relative strength index කියලා එකක් තියෙනවා. ඉතින් මේකට තමයි RSI කියන්නේ. ඒක උඩ එකපාරක් ක්ලික් කරලා මෙතන ක්ලෝස් කරගන්න. හරි. දැන් ඔයාට ඔන්න RSI ඉන්ඩිකේටර් එක මේ විදිහට දම් පාටින් පෙන්නනවා. නිකන් chart එකක් වගේ ඔයාට බලා ගන්න පුළුවන්. හරියට නිකන් අපි අර පපුවේ ඕගොල්ලෝ දන්නවා ECG ගන්න. මෙන්න මේ විදිහේ ECG එකක් වගේ ඔයාට මෙතනදී මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මාකට් එක ගියපු විදිහ. හැබැයි මේ මාකට් එක ගියපු විදිහ තීරණය කරන්න මේකේ අංකමය ගණිතයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්නම්. ඔයාට මේ කඩිරි තුනක් හරහට බලා ගන්න පුළුවන් නේද? මේ කඩිරි තුනේ උඩම ඔයාට බලා ගන්න පුළුවන් අපි කියනවා මේ තමයි RSI ඉන්ඩිකේටර් එකේ upper band එක. ඉතින් ඒකට තියෙන අගය තමයි 70 කියන එක. ඉතින් මේ දකුණු අත පැත්තෙන් ඔයාට බලා ගන්න පුළුවන් මේ 70 වෙනි අගයේ උඩ තමයි මේ කඩේරි ටික ගිහිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක. මේ දෙවෙනි එකේ ඔයාට බලා ගන්න පුළුවන් RSI එකේ middle band එක කියලා අපි මේකට හඳුන්වනවා. ඉතින් මේ කඩේරි තියෙන ඔයාට බලා ගන්න පුළුවන් middle band එක. අපි ඒකේ අංකමය ගණිතය බැලුවොත් එහෙම 50 තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ RSI එකේ අනිත් වැදගත් කොටස තමයි මේ තියෙන්නේ. මේක තමයි lower band එක. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඒකේ අගය 30 තියෙන්නේ. දැන් ඔයාට පැහැදිලි RSI එකේ 30 50 සහ 70 කියන අගයවල් තුන අතර තමයි මේ මාකට් එක රන් කරලා තින්නේ. ඔයාට බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් මේ RSI ඉන්ඩිකේටර් එකේ මේ ඉරටත් වඩා උඩින් ගිහිල්ලා තියෙනවා මාකට් එක. ඉතින් මේ විදිහේ දෙයක් වුණාට පස්සේ අපි කියන්නේ upper band එක ඕවර් ගිහිල්ලා කියලා. ඉතින් ඊට පස්සේ ඒකෙම අනිත් පැත්ත අපිට බලා ගන්න පුළුවන් RSI ඉන්ඩිකේටර් එකේ මේ 30 කියන අගය පන්නලා ගිහිල්ලා තිනවා. අපි කියනවා මේකට oversold වෙලා කියලා. ඉතින් එතනම ඔයාට බලා ගන්න පුළුවන් ඔන්න වචනේ ආවා. මොකක්ද? oversold. අපි උඩට කියන්නේ overbought වුණා කියලා.
පල්ලෙහාට කියන්නේ ඕවර්සෝල්ඩ් වුණා කියලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඕවර්සෝල්ඩ් වුණාට පස්සේ ඒකෙන් අදහස තමයි සෙල් වෙලා ඉවරයි කියන එක. ඉතින් මෙතන අපර් බෑන්ඩ් එක ඔයාට බලා ගන්න පුළුවන් ඕව ගිහිල්ලා තිනවා කියන්නේ උපරිම මට්ටමකට මේක බයි වෙලා ඉවරයි කියන එක. දැන් ඔන්න ඔයාට අදහස එනවා. දැන් අපි බලමු මේක මේ විදිහටම වෙලාද කියන කාරණය. දැන් අපි යම් කිසි තැන් කීපයක් මෙතනදී උදාහරණයක් විදිහට බලමු. දැන් ඔයාට බලා ගන්න පුළුවන් RSI එකේ අපර් බෑන්ඩ් එක මෙන්න මෙතන ටච් කරලා තියෙනවා. දැන් මම ඕගලන්ට කිව්වානේ මේ අපර් බෑන්ඩ් එකට වඩා උඩින් ගිහිල්ලා තිනවා නම් අපි කියනවා එතනට ඕවර් බයි වෙලා තිනවා කියලා. දැන් ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් මේ විදිහට ඕවර් බයි වෙලා තිනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ඕවර් බයි වුණාට පස්සේ මාකට් එකක් පල්ලෙහාට ඩවුන් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ වගේම තමයි පල්ලෙහා ලෝවර් බෑන්ඩ් එක ඕවර්සෝල්ඩ් වුණාට පස්සේ මාකට් එක ඉහළට යන්න තියෙන සම්භාවිතාව වැඩි. ඉතින් ඒ වගේ අවස්ථා කීපයක් අපි දැන් එහෙනම් බලමු. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපර් බෑන්ඩ් එක ටච් වෙලා තියෙනවා. ඉතින් අපර් බෑන්ඩ් එක ටච් වුණත් එතනදී අපිට සෙල් එන්ට්‍රියක් ගන්න පුළුවන්. ඉතින් මේක ඕවර් ගියොත් තමයි ඕවර්සෝල්ඩ් කියන්නේ. එතනදිත් අපිට සෙල් එන්ට්‍රියක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර බලන්න. දැන් මෙතන අපර් බෑන්ඩ් එක ටච් වෙලා තියෙනවා. ඒ වගේම මාකට් එකේ ඔයාට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මාකට් එක පල්ලෙහාට මේ විදිහට ඩවුන් වෙලා තියෙනවා. ඒත් එක්කම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ලෝවර් බෑන්ඩ් එකේ මාකට් එක ටච් වෙලා තියෙනවා. මේ විදිහට ලෝවර් බෑන්ඩ් එක ටච් වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් නැවත මාකට් එක මේ විදිහට අප් වෙලා තියෙනවා මේ මිඩල් බෑන්ඩ් එක දක්වා. අපි කවදාවත් ට්‍රේඩ් එකක් ගන්නෙ නැහැ මේ මිඩල් බෑන්ඩ් හරියේ තියෙනකොට. ඉතින් අපි මිඩල් බෑන්ඩ් තියෙන හරියේදී අපි ට්‍රේඩ් ටික ස්කිප් කරනවා. අපි බලාගෙන ඉන්න ඕනේ මේකේ ලෝවර් බෑන්ඩ් එක ටච් වෙනකන් හරි එහෙම නැත්නම් අපර් බෑන්ඩ් එක ටච් වෙනකන් හරි. දැන් තව උදාහරණයක් මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් මේ මාකට් එකේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ කියන ස්ථානය. ඉතින් මේ ස්ථානයෙන් ඔයාට බලා ගන්න පුළුවන් ඔන්න මාකට් එකේ අපර් බෑන්ඩ් එක මෙතන ටච් වෙලා පොඩ්ඩක් ඕව ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් මාකට් එක ඊට පස්සේ මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මාකට් එක මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න ඕවර්සෝල්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝවර් බෑන්ඩ් එකත් පන්නලා චුට්ටක් ගිහිල්ලා තියෙනවා. එතනින් පස්සේ බලන්න මාකට් එක අප් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දැන් විශාල ප්‍රමාණයක් අපිට මාකට් එකේදී මට ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ RSI කියන්නේ ට්‍රේඩින් වලට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේ විදිහේ තවත් ඉන්ඩිකේටර්ස් ගොඩාක් තියෙනවා මේ එක්ස්නස් ටර්මිනල් එක ඇතුලේ. ඉතින් ඒව ගැනත් ඉස්සරහට මම වීඩියෝයක් අරගෙන එන්නම්. ඉතින් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති එක්ස්නස් එකේ අපි RSI එක බලලා කොහොමද නිවැරදි ආකාරයෙන් එන්ට්‍රියක් ගන්න කියන එක ගැන. ඉතින් ඔයාට මේක ගෝල් මාකට් එකේ වගේම ඔයාට හැම මාකට් එකකටම දාලා ටෙස්ට් කරලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට ක්‍රිප්ටෝ මාකට් එකට උනත් එහෙම නැත්නම් USD JPY උනත් ඔයාට මේක දාලා බලන්න පුළුවන්. ඉතින් කැමති ටයිම් ෆ්‍රේම් එකක ඔයා මේක දාන්න. නම් මේක උදාහරණයක් විදිහට 5 මිනිත් දාලා බැලුවත් ඔයාට ඒක මෙතනදී බලා ගන්න පුළුවන් 5 මිනිත් වලත් ඒ දේම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට මේක බලලා හරියටම ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයාට නැවත මතක් කරනවා එක්ස්නස් ගිණුමක් නැත්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාට පුළුවන් එක්ස්නස් ගිණුමක් හදලා මේ විදිහට එන්ට්‍රියක් අරගෙන සාර්ථකව ප්‍රොෆිට් කරන්න. ඉතින් ඔයාට එක්ස්නස් ගැන වැඩිදුරට දැනගන්න ඕන නම් හැම අප්ඩේට් එකක්ම ඒ වගේම අපි සිග්නල්ස් පවා ලබා දෙනවා ගෝල් සිග්නල්ස්. ඉතින් ඒ සිග්නල්ස් වලට ජොයින් වෙන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ටෙලිග්‍රෑම් channel එක දාලා තිනවා. ඒකට සම්බන්ධ වෙන්න. ඒ වගේම ටෙක්බෑම් YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එකට like එකක් දාන්න. මම කියලා දුන්නු මේ දේ ගැන මොකද හිතන්නේ කියලා. පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න අමතක කරන්නත් එපා. සුබ දවසක්.